හලෝ කට්ටිය කොහොමද? මේක තමයි අපේ channel එකේ වැඩෙන පළවෙනි වීඩියෝ එක. මේ channel එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා DevOps සම්බන්ධ සියලු දේවල් සරලව ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ DevOps කියන්නේ කියලා. ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්න. හිතන්න මොකක් හරි software company එකක් තියෙනවා. ඒකෙන ඩිවලොපර්ස්ලා ඩිවලොප් කරලා තියෙනවා ඒ කියලා ඇප්ලිකේෂන් එකක්. හරි. එතකොට මේක වෙබ් ඇප් එකක් වෙන්න පුළුවන්, මොබයිල් ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන් ඕන විදිහක මොකක් හරි software එකක්. එතකොට අපි මේක හිතමු ප්‍රොඩක්ෂන් එකේ දැන් ඇත්තටම ලයිව් තියෙන ඇප්ලිකේෂන් එකක් මේක. ඇත්තටම යූසර්ස්ලා මේ අවස්ථාවේ වෙනකොට යූස් කරමින් ඉන්න ඇප්ලිකේෂන් එකක් කියලා හිතුවා. අර එතකොට මේ ඇප් එකට අලුත් ෆීචර්ස් අපිට ඇඩ් කරන්න සිද්ධ වෙනවා. බග්ස් එන ඒවා ෆික්ස් කරන්න සිද්ධ වෙනවා. නිරන්තරයෙන් මේ දේවල් අපිට යූසර් රික්වයර්මන්ට්ස් එක්ක කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ හැම චේන්ජ් එකකදීම අලුතෙන්ම ඇප් එකේ රිලීස් එකක් අපිට යන්න වෙනවා. මේ අලුතෙන් ෆීචර්ස් බග්ස් වගේ ෆික්ස් කරාට පස්සේ ඒවා අපිට ලයිව් ඇප්ලිකේෂන් එකට දෙන්න අපිට රිලීස් එකක් මේකෙදී යන්න සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී සමහර වෙලාවට මේ ඇප් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. එතකොට මේ ඩිප්ලොයිමන්ට් එක කරන වෙලාවට එරර්ස් එන්න පුළුවන්. ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඔය ඩිප්ලොයිමන්ට් ප්‍රොසෙස් එකේදී මේ වගේ ප්‍රශ්න එනකොට ඔපරේෂන් ටීම් එක. එතකොට මෙතනදී ටීම්ස් දෙකක් අතර තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතනදී ටීම් දෙකක් ගැන කතා කරනවා. ඩිවෙලොප්මන්ට් ටීම් එක සහ ඔපරේෂන් ටීම් එක. එතකොට මෙතනදී ඔපරේෂන් ටීම් එකේ තමයි මේ ඩිප්ලොයිමන්ට් කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ. එතකොට ඩිවෙලොප්මන්ට් ටීම් එක තමයි ඇපල් ඩිවලොප්මන්ට් වැඩ කරන්න. හරි. ඉතින් අපි මේ දෙන්නගේ රෙස්පොන්සිබිලිටිස් පොඩ්ඩක් බලලා ඉමු ඉස්සෙල්ලම. ඩෙව් ටීම් එකේ රෙස්පොන්සිබිලිටි එක තමයි ඇප්ලිකේෂන් එක ක්‍රියේට් කරන එක. එයාලා එතකොට වැඩිපුරම ෆෝකස් කරන්නේ කෝඩ් එක හරියට ලියන එක, ඇප්ලිකේෂන් ලොජික්ස් කෝඩ් එක ටෙස්ට් කරන එක වගේ දේවල් වලට තමයි මෙයාලා මේන්ලි ෆෝකස් කරන්නේ. ඒතකොට සරලව කියනවා නම් ඉක්මනට නිව් ෆීචර්ස් ටික යූසර්ස්ට යවා ගන්න. යූසර්ස්ට යූස් කරන්න දෙන්නේ කොහොමද කියන එක ගැන තමයි මෙයාලා වැඩිපුරම ෆෝකස් කරන්නේ. එතකොට අපි ඔපරේෂන් ටීම් එකේ එහෙම නැත්නම් ඔප්ස් ටීම් එකේ රෙස්පොන්සිබිලිටි එක බලුවොත් එයාලා හැම වෙලෙම හිතන්නේ ඇප්ලිකේෂන් එක ස්මූත්ලි සර්වර්ස් වල රන් වෙන එක ගැන. එතකොට එයාලට රෙස්පොන්සිබිලිටි එක තමයි සර්වර්ස් මැනේජ් කරන එක, ඇප් එක ඩිප්ලොයි කරන එක, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ස්ටැබිලිටි එක, ඒ කියන්නේ සිස්ටම් එක ක්‍රෑෂ් නොවී ඕන ට්‍රැෆික් එකකට ඔලොත්තු දෙන්න ස්කේලබල් විදිහට හැම වෙලේම ලොක්ස් ටික මොනිටර් කරලා පර්ෆෝමන්ස් මොනිටර් කරලා වගේ දේවල් කරලා පැය 24ම හරියට ස්ටේබල් රිලයබල් ඇප්ලිකේෂන් එකක් යූසර්ස්ලට දෙන එක තමයි එයාලා කරන්නේ. එතකොට මේ ඩිවලොප්මන්ට් ටීම් එක ඇප් එක ඩිවලොප් කරලා ඉවර වෙලා එයා ඩිප්ලොයි කරන්න ඔපරේෂන් ටීම් එකට මේ කෝඩ් එක දෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්න ආවම මේ ඩිප්ලොයිමන්ට් එකේදී මේක ඩිප්ලොයිමන්ට් ප්‍රොසෙස් එක ගොඩක් පරක් වෙනවා. මොකද ටික කාලයක් යනවානේ මේ එරර්ස් ඩිබග් කරගන්න ඕනේ. ඒ වගේ දේවල් වලට කාලයක් ගත වෙන නිසා මේ ඩිප්ලොයිමන්ට් ප්‍රොසෙස් එක රිලීස් ප්‍රොසෙස් එක පරක් වෙනවා. හරි. එතකොට ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි මේ DevOps කියන දේ පටන් ගන්න. එතකොට වර්තමානයේදී නම් මේ DevOps engineers තව රෝල් එකක් විදිහට කම්පැනිස් හයර් කරනවා. නමුත් මේක ඇත්තටම ටයිටල් එකක්වත් ටූල් එකක්වත් නෙමෙයි. මේක වෙනම කල්චර් එකක්. ඒ කියන්නේ ප්‍රැක්ටිසස් එහෙම නැත්නම් ප්‍රැක්ටිසස් සෙට් එකක්. හරි. DevOps කල්චර් එකේ මේන් අයිඩියා එක තමයි ඔටෝමේෂන් පාවිච්චි කරන එක. ඒ කියන්නේ මැනුවල් ප්‍රොසෙස් වෙනුවට ඔටෝමේෂන් පාවිච්චි කරන එක තමයි මේ DevOps කල්චර් එකේ මේන් අයිඩියා එක. උදාහරණයක් විදිහට අපි බලුවොත් අපිට මේ බිල්ඩ්ස් ඒ කියන්නේ අපි කෝඩ් එකේ කරන බිල්ඩ්ස් ඔටෝමේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මොනවාරි ටෙස්ටිං තියෙනවා ඔටෝමේට් කරන්න පුළුවන්. ඩිප්ලොයිමන්ට් ප්‍රොසෙස් එක අපිට ඔටෝමේට් කරන්න පුළුවන්. මේ වගේ දේවල් යූස් කරලා එතකොට අපිට සොෆ්ට්වෙයාර් එක ෆාස්ටර් රිලීස් එකක් කරගන්න හැකියාවක් ලැබෙනවා. එතකොට මෙතනදී DevOps වල මේන් ගෝල්ස් තමයි සොෆ්ට්වෙයාර් එක ෆාස්ටර් ඩිලිවර් කරන එක.
සිස්ටම් රිලයබිලිටි එක ඉම්ප්‍රූව් කරන එක, ඔටෝමේෂන් යූස් කරලා මැනුවල් ප්‍රොසෙස් එක රිඩියුස් කරන එක, ඇප්ලිකේෂන් කන්ටිනියුවස් මොනිටර් කරන එක. ඔන්න ඔය වගේ දේවල් තමයි මේ DevOps වල මේන් ගෝල්ස්. සරලවම කියනවා නම් DevOps කියලා කියන්නේ ඩිවෙලොප්මන්ට් ටීම් එකයි ඔපරේෂන් ටීම් එකයි එකට කොලැබොරේට් වෙලා ඔටෝමේෂන් යූස් කරලා සොෆ්ට්වෙයාර් එක ෆාස්ට් රිලයබල් විදියට ඩිලිවර් කරන කල්චර් එකක් තමයි මේ DevOps කියලා කියන්නේ. හරි. දැන් අපි මේ DevOps කන්සෙප්ට් එක රියල් එක්සාම්පල් එකකින් බලමු. හිතන්න අපි ඔන්ලයින් ෆුඩ් ඕඩරින් ඇප්ලිකේෂන් එකක් ඩිවලොප් කරනවා. දැන් අපි බලමු DevOps අප්‍රෝච් එක නැතුව කොහොමද ඇප්ලොයි කරන්න කියලා. මේකෙදි ඩිවෙලොපර්ස්ලා ඇප්ලිකේෂන් එක ඩිවලොප් කරනවා. ඇප්ලිකේෂන් එක ඩිවලොප් කරලා ෆිනිෂ් වුණාට පස්සේ ඒ කෝඩ් එක ඔපරේෂන් ටීම් එකට දෙනවා. ඔපරේෂන් ටීම් එකට කරන්න තියෙන්නේ සර්වර්ස් ටික සෙටප් කරන්න ඕනේ. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක ඩිප්ලොයි කරන්න ඕනේ. ඊට පස්සේ ඩේටාබේස් කන්ෆිගරේෂන් තියෙනවා නම් හදන්න ඕනේ. ඔපරේෂන් ටීම් එක මේ දේවල් කරනකොට මෙයාට ප්‍රොබ්ලම්ස් ගොඩක් එන්න පුළුවන්. හරි. එතකොට ඩිවෙලොපර්ස් කියනවා මේක මගේ ලැප්ටොප් එකේ නම් වැඩ කරා. ඔයාලගේ ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති මේක වැඩ කරන්නේ නැත්නම් ඔපරේෂන් ටීම් මේ ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති මේක වැඩ කරන්නේ නැත්නම් මගේ ලැප්ටොප් එකේ නම් හොඳට මේක වැඩ. මේ වගේ දේවල් වලට හේතු වෙන්න පුළුවන් සර්වර් කන්ෆිගරේෂන් වෙනස් වෙලා තියෙනවා. සමහරවිට ඩිපෙන්ඩන්සිස් මිස් වෙලා තියෙන්න පුළුවන්. එන්වයරන්මන්ට් වේරියබල්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා මේ ඔපරේෂන් ටීම් එක ඩිවෙලොප් ඩිප්ලොයිමන්ට් එක කරනකොට මේ ඇප්ලිකේෂන් එකේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට මේ ඔපරේෂන් ටීම් එකට මේ වගේ ඉෂුව එකක් ආවට පස්සේ ඒක ට්‍රබල් ෂූට් කරන්න පැය ගණන් දවස් ගණන් සමහරවිට යන්න පුළුවන්. ඒ නිසා සොෆ්ට්වෙයාර් රිලීස් එක ස්ලෝ වෙනවා. හරි. දැන් අපි බලමු DevOps approach එකත් එක්ක කොහොමද අපි app එක deploy කරන්නේ කියලා. එතකොට මෙන්න මෙතනදී DevOps use කරනකොට development team එකයි operation team එකයි එකට collaborate කරලා තමයි මේ system එක design කරන්නේ. උදාහරණයක් විදියට developer code එක push කරනකොට GitHub repository එකට automatically මේ CI/CD pipeline run වෙනවා. හරි. එතකොට CI pipeline එක run වෙනවා. කෝඩ් එක ඔටෝමැටිකලිම බිල්ඩ් වෙනවා. ඊට පස්සේ ටෙස්ට් කේසස් තියෙනවනේ ඒවා රන් වෙනවා. ඊට පස්සේ everything correctly perfectly රන් වෙනවා නම් මේ ඇප්ලිකේෂන් එක අර කලින් ස්ටේජස් ටික ඔක්කොම හරියට වුණා නම් ඇප්ලිකේෂන් එක ඔටෝමැටිකලි ඩිප්ලොයි වෙන එකත් සිද්ධ වෙනවා දාලා ක්ලවුඩ් සර්වර් එකේ. ඒ කියන්නේ ඩිප්ලොයිමන්ට් ප්‍රොසෙස් එක fully automated වෙලා තමයි මෙතනදී තියෙන්නේ. අපි මෙතනති ෆ්ලෝ එක බලමු කොහොමද වෙන්නේ කියලා. සිම්පල් එක්සාම්පල් එකකින් අපි මේක බලමු. ඩිවෙලොපර් නිව් ෆීචර් එකක් ඩිවෙලොප් කරනවා. හරි. ඩිවෙලොප් කළා එයා ඒ කෝඩ් එක GitHub එකට පුෂ් කරනවා. එතකොට මේ CI/CD pipeline එක ට්‍රිගර් වෙලා කෝඩ් එක බිල්ඩ් වෙනවා. ඊට පස්සේ ටෙස්ට් කරනවා. ඊට පස්සේ මොන හරි ඩොකර් ඉමේජ් එකක් ක්‍රියේට් කරලා නම් එන්නේ ඒ දේ වෙනවා එතනදී. ඊළඟට මේ ක්‍රියේට් කරාත ඩොකර් ඉමේජ් එක ක්ලවුඩ් සර්වර් එකට ඩිප්ලොයි වෙනවා. මේ ප්‍රොසෙස් එක මිනිත්තු කිහිපයකින් කම්ප්ලීට් වෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට මේ ඩිවෙලොප්මන්ට් ටීම් එක සහ ඔපරේෂන් ටීම් එක කොලැබොරේට් වෙලා තියෙන නිසා මෙතනදී අපිට ඉක්මනින් මේ රිලීස් කරගන්න ඉක්මනින් මේ ෆීචර්ස් යූසර්ස්ලට යවා ගන්න ප්‍රොඩක්ෂන් එකට යවා ගන්න ලේසි වෙනවා. මේ DevOps කල්චර් එක තියෙන වැදගත්කම තමයි ඒක. ඒ නිසා DevOps කියලා කියන්නේ ටූල් සෙට් එකක් විතරක් නෙමෙයි. ඒක ඩිවෙලොප්මන්ට් සහ ඔපරේෂන් ටීම් එකට කොලැබොරේට් කරලා ඔටෝමේෂන් යූස් කරලා මේ සොෆ්ට්වෙයාර් එක ෆාස්ට් සහ රිලයබල් විදිහට ඩිලිවර් කරන කල්චර් එකක් තමයි මේ DevOps කියලා කියන්නේ.